අයිබෝවන් ඔයාලා හැමෝටම ඉතින් අද මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ ට්‍රේඩින් කරන්න අකමැති අයට උස්තියක් ගන්න කැමති කට්ටියට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඔයාලා කරන ජොබ් එක මොකක් වුණත් ඔයාලා දන්නවා හැමදාම වැඩ කරන්න බෑ කියලා. ඉතින් වැඩ කරන්න බැරි දවසට ඔබට එන්න ආදායමක් තියෙන්නත් ඕනේ. ඒක දැන් ගොඩක් කට්ටිය දැනට තමන්ගේ ජොබ් එක කරන ගමන් ඇඩිෂනල් ආදායම් මාර්ග තමයි අමතර ආදායම් හොයන්න එක්කම භාවිතා කරනවා. ඒකත්මයි සමහර කට්ටිය ඔන්ලයින් ට්‍රේඩින් කරනවා. සමහර කට්ටිය වෙනත් ආකාරයේ ආදායම් උපයන ක්‍රම හොයා ගන්නවා. හැබැයි මම මේ කතා කරන්න යන මාතෘකාව ඔබ ට්‍රේඩින් කරන්නේ නැතුව ඔබ වෙනත් එක්ස්ට්‍රා ක්‍රියාකාරක අපි කියන එක්ස්ට්‍රා දෙයක් කරන්නේ නැතුව ඔබට පුළුවන් ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරන්න මාකට් එකත් එක්ක. කොහොමද කරන්නේ? ඔබට පේනවා මෙතන S&P 500 ඉන්ඩෙක්ස් එක තියෙනවා. තමන් මේ ඉන්නේ මේ chart එකේ monthly chart දාගෙන තියෙනවා. ඔබ නිකන් බලන්න අපි නිකන් ගියොත් යන හිස්ටරි එකට සාමාන්‍යයෙන් 2013 2009 2010 වගේ ඉඳලා කාලේ ඉඳලා බලුවාම මාකට් එක තියෙන්නේ ලොකු අප් ට්‍රෙන්ඩ් එක. බලන්න මෙතන සාමාන්‍ය වැටිච්ච අවස්ථාවේ 829 ෂෙයාර් එක. දැන් අපි බලන්න මෙතන ගියපුවාම අද 6738යි. එතකොට ඔබට පේනවා සාමාන්‍යයෙන් මේක හොඳ growth එකක් තියෙන ෆන්ඩ් එකක්. හැබැයි මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන්නේ ලෝකේ තියෙන හොඳම කම්පැනි 500. ලෝක ෂෙයාර් මාකට් එකේ listed, ඒ කියන්නේ American based companies 500ම මේ තමයි ඉන්ඩෙක්ස් එක. මේක කියනවා Tesla, Google, Amazon, ඊට මේකේ කරමුකෝ Facebook, එන ඔබ එදිනදා පාවිච්චි කරන ගොඩක් වෙබ්සයිට් IT companies ටික මේක ඇතුලේ තියෙනවා. ඒකට මේ companies උසාරි යන්න මොකද වෙන්නේ? මේකේ අනාගත ආදායම් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ෆන්ඩ් එක නිකන් හිතන්න ඔබට මෙතනින් එහාට අපි ගියොත් එහෙම අව කොච්චර දුරට ගියත් අපි හිතමු මේක මේ විදිහට මේ විදිහට growth එකක් ගියා කියලා. අපි හිතමු සමහරවිට මේක තමයි ඊටමතර සමහරවිට මේක ඕනනම් මෙහෙම ඇවිල්ලා ඔහොම ඇවිල්ලා මේ ඔය විදිහට මාකට් එකේ යන්න පුළුවන්. හැබැයි කොයි විදිහට ගියත් මේක යන්නේ අප් ට්‍රෙන්ඩ් එකක්. මොකද අපි දන්නවා පහුගිය අවුරුදු කීපය තුළ පටන් ගත්තාම මේක තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක්. මොකද ලෝකේ හොඳම කම්පැනි 500 තියෙන නිසා. එතකොට දැන් මේක ඇතුලේ ඔබට පුළුවන් පඩි ගන්නකොට ඒ පඩියෙන් පොඩි ගාණක් පාට අපි හිතමු සාමාන්‍යයෙන් තමන්ගේ පඩියෙන් 10%කට වඩා අඩුවෙක් නැත්නම් 5%ක් 6ක් ඔය ගාණක් හැම මාසෙම ඔයා ඉතුරු කරන් යනවා කියන්නේ මෙහෙම ඉතුරු කරලා යනවා. හරිද? හැබැයි මොකද වෙන්නේ? ඔබ යනකොට ඔබේ ආදායමට සරලවම ඔබ ආදායමක් එතන ඉතුරු කරනකොට ඔබේ මාකට් එකේ තියෙන මේ ෂෙයාර් ප්‍රයිස් එක ඉන්ක්‍රීස් වෙනවා. ඒතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? ඔබ දාන මුදලට වඩා ඔබේ අගය කාලෙත් එක්ක වැඩි වෙනවා. ඒක බැංකුවකින් ගන්නවට වැඩිය, ඒක වෙනත් දෙයකින් ගන්නවට වැඩිය ලොකු අගයක් වෙන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී ඔබට ප්ලෑන් එකක් දෙනවා. ඒ ප්ලෑන් එක තමයි ඔබ කොහෙන් පටන් ගත්තත් ඔබේ අවුම් වශයෙන් මෙන්න මෙච්චරක් හම්බ වෙනවා මාකට් එක. සමහරවිට අපි තුමු බැලලාවත් මාකට් එක මේ විදිහට කියලා ඩ්‍රොප් වුණාත් අපි තුමු බැලලාවත් මේ මාකට් එක ඔබ දාන්න වැඩි අපි තුමු මොනවා හරි හේතුවක් නිසා මේක මෙහෙම ඔහොම ගිහිල්ලා හරිද? ඔහොම අපි තුමු එන්න ලොකු ඩ්‍රොප් එකක් වෙනවා කියන්නේ. දැන් මොකද වෙන්නේ? ඔබ සල්ලි ගන්න යනකොට මාකට් එක ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඩ්‍රොප් එකක් තියෙනවා. එතකොට ඔබට මේ ප්ලෑන් එක හරහා නිශ්චිත වශයෙන්ම අගයක් දෙනවා. මෙන්න මෙතනින් මෙහාට මාකට් එක ගියත් ඔබට මේ බලාපොරොත්තු වෙන ආදායම අනිවාර්යයෙන්ම මේ බලාපොරොත්තු වෙන ගාණ හම්බ වෙනවා කියලා අපි කියනවා capital protected unlimited growth plan එකක් කියලා. ඉතින් මේ S&P එක තුල ඔබට ලෝකෙ කොහේ ගියත් ලෝකේ ඕනම තරම් ඉඳලා ඔබ කරන රැකියාව මොකක් වුණත් ඔබට පුළුවන් මේ හරහා ලොකු මුදලක් බිල්ඩ් අප් කරන්න. ඒ මුදල පාවිච්චි කරන්න පුළුවන් ළමයින්ගේ අධ්‍යාපන සැලසුමක් හැටියට, නැත්නම් ඔබ රිටයර්මන්ට් එකක් හැටියට, නැත්නම් ඔබගේ අනාගතයේ ඔබට වැඩ නැතුණොත් ඔබට ආදායමක් කරන ක්‍රමයක් තියෙන්න ඕන නම් ඒ ෆන්ඩ් එක බිල්ඩ් අප් කරන්න පුළුවන් මේ හරහා. මොකද ඒ තරමට මේ හරහා ඔබට විශ්වාසනීය ආකාරයට තමන්ගේ අරමුදල අඩු වෙන්නේ නැහැ කියන තැනට එන්න පුළුවන් සහතිකයක් දෙන ආයතනයක් කරා තමයි කරන්නේ. ඒකෝට ඒකදී අපි කියනවා වෙනම බැංක් එකක් එකට අප්‍රූවල් එක දෙනවා, කන්සල්ට් අපි කියනවා ඇග්‍රීමන්ට් එකක් දෙනවා. ඒ හරහා ලෝකේ කොහේ ගියත් ඔබ ඩිරෙක්ට්ලි සල්ලි දාන්නේ, සල්ලි ඔක්කොම බලන්නේ, හැමදේම ඔබට ලොගින් පාස්වර්ඩ් එක මේ සියල්ල හම්බ වෙනවා. ඉතින් අදම කතා කරන්න අපි ඔබ වෙනුවෙන් මේ සියල්ල පැහැදිලි කරලා ඔබට අත්‍යවශ්‍ය විදිහට මේ කරුණු සියල්ල දැනගෙන මිසක් අපි මේකට ඔබ ආයෝජනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට ඒ හරහා ඔබට පුළුවන් ඔබේ අනාගත අරමුදල බිල්ඩ් අප් කරන්න මේ S&P භාවිතා කරනවා. ඉතින් කටහරි ට්‍රේඩින් ගැන දැනගන්න ඕන නම් එහෙම නැත්නම් මේක කරන දැනගන්න ඕන නම්
ඔබට කැමති නම් රිස්ක් එක ප්‍රතිව ආයෝජනය කරන්න. ඊට වඩා ක්‍රම තියෙනවා නම් තව ක්‍රම කරන්න. මේ සියල්ලට අපි ඔබට නොමිලේ අපේ සේවය ලබා දෙනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපි සම්පූර්ණයෙන්ම මේ මාකට් ගැන නැත්නම් ඔබට තියෙන රෙගුලේටඩ් මාකට් ගැන අපි අනිවාර්යයෙන්ම ගයිඩ්ලයින්ස් ලබා දෙනවා. ඊට අය අනුව ඔබට පුළුවන් ලෝකෙ කොහේ ගියත් මේ හා සම්බන්ධ වෙන්න. මේ සියල්ල ඔබට කරන්නේ නොමිලේ සහ මේවල සියලුම දේවල් අපි ඔබට ඒ අදාළ ආයතන හරහා ලින්ක් කරලා දෙනවා. ඉතින් අදම කතා කරන්න මේකට වලස්පල්තරයක් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඉන්න ස්ථානයේ ප්‍රශ්නයක් නැහැ. ඔබ කරන රැකියාව ප්‍රශ්නයක් නැහැ. ඔබට තියෙන නිශ්චිත අරමුණ ඔබ වෙනුවෙන් ආදායමක් බිල්ඩ් අප් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ෆන්ඩ් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ. අපි ඒකට තමයි ඔබට මේ අවස්ථාව ලබා දෙන්න සහ ගන්න කියලා උත්සාහ කරන්නේ. ඔබ නිකන් ගිහින් බලන්න Google එකට S&P 500 කියලා අදාළ කම්පැනිස් ටික තියෙනවා, හිස්ටරි එක තියෙනවා. ඒ අරහා මේ දක්වා දැකපු growth එක අපිට වැඩිවීම අපිට බලන්න පුළුවන්. ඒ සියල්ල regulated business එකක් අපි කියනවා ඉන්ටර්නල් බිස්නස් එකක් නිසා බය නැතුව ආයෝජනය කරලා ඔබේ මුදල් වැඩි කර ගන්න පුළුවන්. ඒකට මේක ඔබට ඔබේ අවස්ථාව අනුව හදා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔබ සමට ජයග්‍රහයි කෙටවසක් ප්‍රාර්ථනා කරනවා. අදම කතා කරන්න මගේ නම්බර එකට තමයි කතා කරනවා. ඉතින් ඔබට මම කැමතියි සම්බන්ධව කතා කරන්න.